ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මගේ කැරියර් පාත් එක හදාගත්තේ කොහොමද කියලා ඔයාලා දන්නවද? හයි මං ශප්නේ ෆ්‍රීලාන්ස් පර්ෆෝමන්ස් මාකටර් කෙනෙක්. මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ජොබ්ස් මොනවද තියෙන්නේ කියලා මම බැලුවා. එතකොට තමයි ඩිජිටල් මාකටිං ෆීල්ඩ් එක මට ක්ලික් වුණේ. ඩිජිටල් මාකටිං ෆීල්ඩ් එක ගැන මම ගොඩක් දන්නේ නැති හින්දා ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියකින් මං ඇහුවා මොකද්ද කරන්න හොඳ කෝසස් මේ කොහොමද පටන් ගන්නෙ කියලා. එයාලගෙන් ගොඩක් හෙල්ප් ගන්න try කරා මම මේ කවුරුත් එහෙම උදව් කරන්න ලෙවල් එකේ හිටියේ නෑ මේ වාට වීල්චායකින් නම් මේ වගේ ජොබ්ස් කරන්න බෑ කියලා බවා කිව්වා කට්ටිය. ඊට පස්සේ මමම මේ ගොඩක් ඩිජිටල් මාකටිං ඔන්ලයින් තියෙන කෝසස් ඔය Udemy Google ඒ වගේ තියෙන කෝසස් බයි කරලා කරා, සමහර ෆ්‍රී තියෙන කෝසස් කරා. ඊට පස්සේ YouTube එකේ 2019 ඔය කාලේ ඒ වෙනකොට තිබ්බ ඔක්කොම ඩිජිටල් මාකටිං රිලේටඩ් වීඩියෝස් මම බැලුවා YouTube එකෙන්ම. ඊට පස්සේ Fiverr Upwork වගේ ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆෝම් වල වැඩ කරන්න පටන් ගත්තා. එතින්දි තමයි තේරුණේ නොලෙජ් එක තව ටිකක් වැඩි කරගන්න ඕනේ. ඒක මදි කියන්නේ ඕසිස් ක්ලයින්ට්ලා සෙට් වෙනකොට ඒ තියෙන දේවල් තව වැඩි කරොත් නොලෙජ් එක වැඩි කරොත් තව ටිකක් earn කරන්න පුළුවන්. තව දේවල් දැනගන්න එක හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ හොඳ වැලිඩ් කෝස් එකක් හෙව්වා. හොඳ qualified lecturers-ලා ඉන්න සහ මේ හොඳ වැලිඩ් සර්ටිෆිකේට් එකක් දෙන තැනක් බැලුවා. ඔයාලත් කෝස් එකක් ඕනම කෝස් එකක් වෙනකොට අනිවාර්යෙන් මේ lecturers-ලා කවුද, එයාලා qualified ද කියන එක අනිවාර්යෙන් බලන්න. නැත්තම් ඒක practically worth නැහැ. එහෙම හොයනකොට තමයි මට Meta certified lead trainers-ලා lecture කරන CPD UK certification දෙන P-Minds Academy Australia එක set උනේ. ඒක choose කරන්න අනිත් reason එක තමයි අර traditional නැතුව එයාලා trend එකට ගැලපෙන දේවල් එතන කියලා දෙන එක සහ මේ ප්‍රක්ටිකලි ඒදේ කරන්න යාලා මේ ගෙන අපි ඉන්ඩස්ට්‍රී ඉන්න කෙනෙක් නම් ගොඩක් worth ප්‍රක්ටිකලි ඒදේ කොහොමද කරන්න කියන එක යාලා ටීච් කරනවා එතන. සහ සිංහල ඉංග්ලිෂ් මීඩියම් දෙකෙන්ම කරගන්නත් පුළුවන් ඔයාලට. අනිත් එක තමයි ඕකේ මේ සර්ටිෆිකේට් ලෙවල් එක ඩිප්ලෝමා ලෙවල් එක වෙන වෙනම තියෙනවා. ඒතර ඔයාලට කොච්චරක් ඕනද කියන එක මත ඒක කරගන්න. බිස්නස් එකේ බිස්නස් එකක් ඕන් බිස්නස් එකක් කරන කට්ටියට යාලට සර්ටිෆිකේට් ලෙවල් එකක් ඇතිනම් එහෙම නැත්තම් කැරියර් ජොබ් එක කරගෙන ඉන්න කෙනෙක් ඩිජිටල් මාකටිං ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් නම් එයාට ඩිප්ලෝමා ලෙවල් ඒ වගේ ඔයාලට කරගන්නත් පුළුවන්. තව එයාලා හැම ස්ටුඩන්ට් කෙනෙක්වම පර්සනලි ගයිඩ් කරනවා. and Meta certified, ඒ කියන්නේ Meta එකෙන් සර්ටිෆිකේෂන් එක ගන්නත් එයාලම ගයිඩ් කරනවා ඔයාලා. so ඔයාලට කෝස් එකේ වැලිඩිටි එක ගැන හිතන්න දෙයක් නැහැ. CPD UK certified course මේ සර්ටිෆිකේට් එකක් දෙන හින්දා ඕනම රටකට සර්ටිෆිකේට් එකක් තව ස්පෙෂල්ම දෙයක් තමයි ඔයාලා මේ කෝස් එක කරනකොට ප්‍රැක්ටිකලි ඒ කෝස් එක, ඒ කියන්නේ මේක ඩිජිටල් මාකටිං ප්‍රැක්ටිකල් කෝස් එකක්. ඒ වගේම ඔයාලගේ පැත්තෙනුත් ප්‍රැක්ටිකලි මොනවා හරි බිස්නස් එකක් හරි නැත්නම් ඉන්ඩස්ට්‍රියල් එකේ ඉන්ඩස්ට්‍රි එකක ඉන්නවා නම් ඒ දේවල් හරි ප්‍රැක්ටිකලි කරගෙන කෝස් එක ඇටෙන්ඩ් කරන්න. එතකොට තව ටිකක් ඔයාලට එකෙන් ග්‍රැබ් කරගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මමත් මේ කෝස් එකෙන් පස්සේ Meta certified digital marketing associate badge එක ගත්තා. මම ඒ badge එක මෙතන පෙන්නන්නම් ඔයාලට. ස්පෙෂලි සිදුරංග සර් ගැන කියන්න ඕනේ. එයා ගොඩක් හෙල්ප්ෆුල්. මගේ මේ යන ජර්නි එකේ ගොඩක් හෙල්ප් කරලා තියෙනවා එයා. අද වෙනකන් ඕනම ප්‍රශ්නයක් මේක රිලේටඩ් දේවල් ආවොත් එයා තමයි හෙල්ප් කරන්නේ. කතා කරත් අනිවාර්ය රිප්ලයි එකක් දෙනවා. මං දැන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා. මං අද වෙනකොට ගොඩක් පොපියුලර් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරලා තියෙනවා. ලංකාව වගේම එළියෙත් ඕවර්සීස් ප්‍රොජෙක්ට් උත් ගොඩක් කරලා තියෙනවා. ඒ වගේම දැන් මගේම කියලා ඩිජිටල් මාකටිං ඒජන්සි එකකුත් මම කරගෙන යනවා. ඔයාලත් ඩිජිටල් මාකටිං කෝස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් බය නැතුව E-Minds Academy Australia එකත් එක්ක ජොයින් වෙන්න.